ගොඩක් කට්ටිය රත් වෙච්ච තෙල් වලට දාලා තිබ්බ අමුතු දේවල්. ඒ අතර මං කරනවා කවුරුත් කරපු නැති විදිහේ අලුත්ම දෙයක්. අපි කරන්න යන්නේ රත් වෙච්ච තෙල් එකට සබන් දාලා බලන එක මොනවාද වෙන්නේ කියලා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. එහෙනම් අපි ලිපපත්තු කරගමු. මේ විදිහට දර ටික ඉතින් ගානට දාගෙන ලිපපත්තු කරගන්න තමයි තියෙන්නේ. මේ කොකාකෝලා නෙමෙයි යාළුවනේ මේ භූමි තෙල් ටිකක් තියෙන්නේ. පාරණයි භූමි තෙල් ටික ගෑරේජ් එකකින් ඉල්ලගත්තේ ඒ හින්දා කොකාකෝලා නෙමෙයි. දැන් ඉතින් ලිපපත්තු කරන්න පුළුවන් අපිට ලේසියෙන්ම අපි ඉතින් shopping දාලා ලිපපත්තු කරගෙන හිටිනේ ඉතින් අපිට පත්තු කරගන්න වෙන්නේ නැහැ. දැන් පත්තු කරගන්න පුළුවන්. අන්න පත්තු වුණා. අපි එහෙනම් තාච්චි ලිපිට යමු. එහෙනම් අපි පොල් තේ ටික දාමු. ඔන්න ඉතින් යාළුවනේ තෙල් ටික දාලා ඉවරයි. තෙල් ටික හොඳට රත් වෙන ගමන් තියෙන්නේ. දැන් නම් තෙල් එක රත් වෙලා ඇති වගේ හොඳට රත් වෙලා තියෙන්නේ. මංගාව තියෙනවා සබන්. දැන් තෙල් එකත් හොඳට රත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දාගෙන බලමු. දාගෙන බලමු කිව්වට යාළුවෝ කිසි වෙනසක් නැහැ වගේ. බලමුකෝ ඉස්සරහට. දැන් සබන් කැලි මන් දෙයක්ම දාගත්තා. එකක් මදි වගේ හින්දා. බලමු තාච්චිය හොඳට රත් වෙනවා. පේනවනේ ගින්දරත් පිළියෙටම තියෙනවා. ඒ දෙයින් යාළුවෝ subscribe 30000 ගන්න බලන්න මොනවද උන්ටයි තියෙන්නේ. ඒකට sub එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එක හැමතැනම share කරලා comment පාරක් දාගෙන යන්න. අයියෝ ඉතින් තාම හැඳි ගානවා. ඉතින් තාම සබන් තාම ටිකක් වෙනසක් වෙලා හැබැයි මේ සබන් කෑල්ල පොඩ්ඩක් දිය වෙලා තියෙන්නේ. බලමු හොඳටම දිය වෙනකම් ඉන්න මම ඔයාලට පෙන්නන්න. අන්න සබන් කෑල්ලට වෙලා තියෙන දේ. ඉන්න ළඟටම කරලා පෙන්නන්න. අන්න දැක්කත් තව ටිකයි තියෙන්නේ බල. ටිකේ තියෙන. මේ මාර වැඩි තමයි යාළුවනේ වෙන්නේ. මෙන්න සබන් ගිනි ගන්නවා. අම්මෝ හොඳටම ගිනි ගන්නවා. තාච්චිය යටයි උඩයි ඔක්කොම ගිනි ගන්නවා දැන් නම්. බලන්න තාච්චිය මට සිරි වෙන්න ගිනි ගන්නවා දැන් නම්. මොනවා වෙලාද කියලා මංවත් දන්නේ නැහැ. ඉතින් මේ ගිනි ගන්නවා. මට හිතෙන්නේ සබන් ගිනි ගන්නවා ඇති. ඔන්න බලන්න ගිනි ගෑවිල්ල. ගිනි ගන්නෝ. අම්මෝ මේ ඉතින් බැරිම තැන තාච්චි අනිත් පැත්ත ගෑව නැත්තම් මේ කැලෙත් එක්ක ගිනි ගන්නවා. මේ පේන ඔක්කොම හැලිලා හැලුණා. අනිත් එක හැලුවා. මේ තියෙන්නේ පොඩ්ඩක් ඉතිරි වෙච්ච එක. අපි අරගෙන පෙන්න. එන්න හයියයි මේක යාළුවනේ. ඔක්කොම හැලුවා අපි මේ ගිනි ගන්න හින්දා. මේ වගේ වීඩියෝ බලන්න ඕන මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගියා.